අයිබෝන් හැම කෙනෙක්ව පිළිගන්න අපේ channel එකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපි කරපු වගාවක් ගැන. ඇත්තටම සාර්ථක වගාවක්. නයිමිරිස් වගාව ස්කොට් බොනට් ඩාර්ක් ග්‍රීන් තමයි අපි කරේ. අතොර මේ පැල ගත්තේ ඩිල්කෝ ප්ලාන්ටේෂන් එකෙන්. ඒකෙන් තමයි ඔක්කොම උපදෙස් ටික අපිට හම්බුනේ. මේකේ ඉතින් මම ෂෙයා කරගන්න අපි කොහොමද මේ වගාව කරගෙන ගියේ, කොච්චර සාර්ථකද ඒ වගේ දේවල් ටික. ඉතින් මම මුලින් ඉඳන් අපි ක්ලිප් ටිකක් තියාගත්තා අපි කරපු වැඩවල. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. ඔයාලටත් කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපි පස්කාවන් කරන එකේ ඉඳලා මමයි වයිෆුයි තමයි උතර මේ දේවල් ටික කරේ. අපිට අවශ්‍ය උපදෙස් ටික අපිට දිල්කෝ ආයතනයෙන් නොමිලේම ලබා දුන්නා. ඉතින් ඔයාලත් එයාලා සම්බන්ධ කරන්න පුළුවන්. නැත්නම් ඕන තරම් මේ ඉංග්‍රීස් පැල දෙන තැන් තියෙනවා. ඒ කට්ටියත් එක්ක සම්බන්ධලා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වෙනින් පොඩ්ඩක් කැප වෙලා කරන්න වෙනවා. මොකද අවශ්‍ය වෙලාවට කෘමිනාශක, දිලීරනාශක ඒ වගේ දේවල් මේකට යොදන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක තමයි වගාව සාර්ථක වෙන්නේ. එහෙම නැතුව මේක හදලා තියලා අස්වැන්න නෙලන්න අමාරුයි. හරි ඉතින් අපි එලිමහන් වගාවක් තමයි කරේ. මේ විදිහට බෑග්ස් වල කරේ. අපි දිල්කෝ ආයතනයට ගිහිල්ලා පැල ටික ගෙනාවතොර මේ තියෙන්නේ මේ විදිහට පැල තමයි අපිට හම්බුනේ. මම පැල 650ක් විතර ගෙනල්ලා 610ක් විතර තමයි පැල ඉතුරුනේ. ඒක ඇත්තට මේකට හේතුව මෙවුවා වහන්න කියන හදලා සති දෙකක් තුනක් යනකම් අවුව වැටෙන්න නැති වෙන. මට තිබ්බ අනිත් වැඩයි වෙලාවත් මදිකමත් එක්ක මම මේක වැහුවේ නැහැ. නිසා පැල ටිකක් මැරුණා. මොකද වැස්සක් තිබ්බා, හේවණක් ටිකක් තිබ්බ හින්දා මම වැඩි මහන්සි වුණේ මේ පැල වහන්න හදපු ගම. ඇත්තටම වැහුවා නම් මීට වඩා පැල ඉක්මනින් එනවා. සාර්ථක කරන්න පුළුවන්. මේ විදිහට අපි මේ තියන්නේ හැදුවට පස්සේ සතියක් වගේ ඇතුළත පැල. මේ තියෙන අපි යොදන එක ප්‍රථම ආධාර වර්ගයක්. ඉතින් ඔයාලට ඒ උපදෙස් ඔක්කොම ලබා ගන්න පුළුවන්. ඔයාලා සම්බන්ධ වෙන ආයතනෙත් එක්ක. එහෙම නැත්නම් YouTube එකෙත් ඕන තරම් තියෙනවා විස්තර. මේ තියෙන්නේ කෘමිනාශක එහෙම ගන්න අවස්ථාවක්. දැන් ඔය තියෙන්නේ සති 3ක වගේ පැල. ඇත්තටම මාස දෙකමාරින් හොඳලා අපි අස්වැන්න පළවෙනි අස්වැන්න ගත්තා. ඔය තියෙන පළවෙනි පොහොර දාන වෙලාව ඕක ඇවිල්ලා යාරමිලා කම්ප්ලෙක්ස් එක. මේ විදිහට අපි පොහොර දැම්මා. මෙතන අපි පරිස්සම් කරගන්න ඕනේ ඇත්තටම කොළ කොඩ වෙන කියන රෝගය ආවොත් එහෙම අපිට වගා විපාකන මට්ටමට එන්න පුළුවන්. ඉතින් ඒකට කෘමිනාශකයේ කියන පිළිවෙලට වෙනස් කර කර අපි ඒවා පාවිච්චි කරොත් එහෙම අපිට ලෙඩ රෝග අඩු කරගන්න පුළුවන් තරම්. හරි එතකොට මේ තියෙන්නේ මාසයක් වගේ වයස පැල. ඊට පස්සේ ඔය තියෙන්නේ මාසෙකමාරක් දෙකකට කිට්ටුව වගේ. එතකොට ඔය වගේ උස ගිහිල්ලා තියෙනවා. එලිමහන නිසා ටිකක් අවුව සැරයි. ඒ නිසා උස යෑම ටිකක් අඩු වුණා. ඔය තියෙන්නේ ඊට පස්සේ පළ ගත්තට පස්සේ. ඉතින් ඔය විදිහට තමයි වගාව කරගෙන ගියේ. ලොකු මහන්සියක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් පොඩ්ඩක් අපිට හොයලා බලලා කෘමිනාශක ඒ දේවල් පාවිච්චි කරොත් ලෙඩ රෝග නැතුව වගාව කරගන්න පුළුවන්. අපි දැන් ඔය ටනල් මොකුත් නැතුව එළිය කරේ. ඉතින් අපි මේ විදිහට අස්වැන්න නෙළුවා. ඇත්තටම මේ දවස්වල නම් හොඳ මිලක් නැහැ. අපි මුලින්ම කරනකොට නම් හොඳ මිලක් හම්බුණා. දිල්කෝ එකටත් යවන්න පුළුවන්. අපි ඇත්තටම දිල්කෝ එකට නෙමෙයි වෙන කඩවලට සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන තමයි අපි යවුවේ. ඒතර අපි තෙල් පොහොර ගත්තේ දඹුල්ලේ තියෙනවා සමහර දන්නවා ඇති ලොකු තොග කඩ. ඉතින් ඒ වගේ තමයි ගත්තේ. ඒතර ගොඩක් අඩුව ගන්න පුළුවන් තෙල් පොහොර එකපාර ගන්නකොට. නැත්නම් පොඩි ප්‍රමාණ වලින් ගන්නකොට ටිකක් පාඩුයි අපිට. හරි ඔය විදිහ තමයි අපි අස්වැන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට වෙලාව කලාව තියෙනවා නම් මේ වගේ දෙයක් උත්සාහ කරලා බලන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. නැවත වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක්.